ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි ශ්‍රී ඥානරත්න දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු බෞතුනි දයාබර අම්මේ තාත්තේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් නිර්මාණය කරමින් අපටම ආවේනික වූ භාෂාවක් සාහිත්‍යයක් කලාවක් අපට උරුම වුණේ මෙවන් පොසොන් පොහෝ දිනක එනම් මහින්දාගමනය මේ වෙනකොට අපේ උරුමයන් සාහිත්‍ය භාෂාව යම් මට්ටමකින් පිරිහෙමින් තිබෙන කාලයක් විදිහට තමයි මම දකින්නේ. බුදුදහමෙන් පෝෂණය වුණ අපේ කලාව අපේ සාහිත්‍ය මේ වෙනකොට වියකමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ සංස්කෘතිය ගොඩ නැගුණෙත් බුදුදහමේ ආభాසය. ඒ ආభాසය මුල් කරගෙන බෞද්ධයන් හැටියට අපේ සදාචාරාත්මක හැසිරීම් රටාවක් අප තුල තිබුණා. නමුත් වර්තමාන සමාජය දිහා බලනකොට අපිට පෙනෙන්නේ සමාජය යම් මට්ටමකින් පිරිහෙමින් තිබෙන කාල වකවානුව. හේතුව තමයි අපේ බෞද්ධයන්ට පන්සල ආශ්‍රය කරන්න එහෙම නැත්නම් දහම් අධ්‍යාපනය ලබන්න කාලය නැති වෙලා වගේ. අපි කොට්ටාසේ දහම් පාසල් අධීක්ෂණය කරනකොට මෑත කාලන බලනකොට දහම් පාසල් ශිෂ්‍යයන්ගේ අඩුවක් පවතිනවා. අපි දෙමව්පියන් සමග කතා බහ කරනකොට සමහරක් දෙමව්පියන්ට අපි දෙමව්පියන්ගේ වරදවල් පෙන්වා දෙනකොට දෙමව්පියන් අපට කියන්නේ අපට තමයි බනින්නේ. අපේ තමයි වරද. මම දකින්නේම වර්තමාන දෙමව්පියන්ට මේ දහම් පාසල් අධ්‍යාපන සම්බන්ධයෙන් වැදගත්කමක් නැති බව. ළමයිට වෙනත් අධ්‍යාපනය ලබා දෙනවා වගේම ළමයිගේ සදාචාරාත්මක වර්ධනය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. බොහෝ දුරට අමතර පන්ති නිසා ඉරිදා දවස්වල දහම් පාසලට දෙමව්පියන් නිවන්නේ නැහැ. දෙමව්පියන්ට පුළුවන් නම් ඒ ඉරිදා දවස්වල අමතර පන්ති තිබෙන තබන ගුරු බෞතුන් සමග සාකච්ඡා කරලා දරුවන්ට මේ කාලය වෙන් කරලා දෙන්නට ඕනේ. හේතුව අපි කොයිතරම් ධනයෙන් පරිපෝෂණය වුණත් අප තුල සදාචාරාත්මක සංවර්ධනයක් එහෙම නැත්නම් ගුණත්වයෙන් පිරුණු දරුවෙක් ගුණත්වයෙන් පිරුණු පුජ්‍යලෙක් අපේ සමාජය තුල නැත්නම් අපිට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දයාබර අම්මේ තාත්තේ ඔබට කියන්නේ ඉරිදා දිනවල දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න. හැම තැනකම මම සඳහන් කරනවා වගේ මේ දහම් අධ්‍යාපනය තුල තිබෙන විෂය නිර්දේශය නිපුණතාවන් පාදක කරගෙන තමයි සකස් කරලා තිබෙන්නේ. ප්‍රායෝගිකව දරුවෙක් නිර්මාණය කිරීම තමයි එම විෂය නිර්දේශය තුල තිබෙන්නේ. සමහර විට දහම් පාසල් අවසාන ධර්මාචාර්ය ඒ වගේම ශ්‍රේණි විභාග වාගේ ඇගීම් ක්‍රමයක් තිබුණට විෂය නිර්දේශයම තුල තිබෙන්නේ ප්‍රායෝගිකව දරුවෙක් නිර්මාණය කිරීම. එනම් ගුණත්වයෙන් පිරුණු දරුවෙක් අපේ රටට අපේ සමාජයට ලබා දීම තමයි ඒ තුල ගැබ් වෙලා තිබෙන්නේ. ඒ නිසා ආදරයෙන් ඉල්ලා සිටින්නේ අම්මේ තාත්තේ ඔබගේ දරුවා තාමත් මෙම දහම් පාසලට එන්නේ නැත්නම්
ඔබේ දරුවට ඒ දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්න. තව අවුරුදු 30ක් 40ක් යනකොට ඔබ කැමති නම් වැඩිහිටි නිවාසයක කල් ගෙවන්න ඔබගේ අවසාන කාලය, එහෙමත් නැත්නම් කවුරුත් නැති ගේක තනියෙන් පාළුවෙන් කාන්සියෙන් ගෙවන්නට ඔබ කැමති නම් ඔබේ දරුවා ගුණත්වයෙන් පිරුණු දරුවෙක් කරන්නට එපා. ඔබ කැමති නම්, ඔබ වැඩිහිටි නිවාසයට යන්නට කැමති නම් ගුණත්වයෙන් පරිපූර්ණ දරුවෙක් ඔබ නිර්මාණය කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මේ තාත්තේ ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න. මං හිතනවා අපේ ස්වාමින් වහන්සේ කිහිප අවස්ථාවක්ම මේ දරුවන්ට මෙවන් වේදිකාවන් නිර්මාණය කරලා දීලා ඒ දරුවන්ට අවස්ථාවන් ලබා දීලා තිබෙනවා දරුවන්ගේ දක්ෂතා එලි දක්වන්නට. දහම් පාසල තමයි හොඳම තැන ඔබේ දරුවාගේ දක්ෂතාවන් එලි දක්වන්නට. යම් යම් ක්‍රියාමාර්ග ක්‍රියාපටිපාටි දරුවන් වෙනුවෙන් තිබෙනවා. ඒ නිසා මම හිතනවා දහම් පාසල තමයි හොඳම තැන. එය තේරුම් අරගෙන තමයි අපේ ස්වාමින් වහන්සේ මේ වගේ විවිධ වැඩසටහන් තුළින් ඔබේ දරුවන්ට අවස්ථාව සලසා දෙන්නේ.